but NS සාමාන්‍යයෙන් කියන්නේ මේවට ගේමක් නැහැ. ඕනම මොනට එකක් NS එකක් තියෙනවා නම් අපිට කතා බහ කරලා අපිට රේස් එකක් උනත් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. බෝල් ක්ලබ් එකේ නෝඩ බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේන්න ඇති මම සාමාන්‍ය පැයට කිලෝමීටර් 100ක වගේ ස්පීඩ් එකක් ගත්තා මෙතෙන්දී සාමාන්‍ය කැමරාවට පේනුණා නැද්ද දන්නෙත් නැහැ. ඒ වගේ සෑහෙන ලොකු ස්පීඩ් එකක් 100 200 වගේ 200 300 වගේත් මේකේ සාමාන්‍ය යනවා টොප් ස්පීඩ් එක. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍ය අපිට පාරවල් මදි ඉතින් මේවා පදිනවා නම් ඒක අපිට මෙතෙන්දී මේකේ ස්පීඩ් එක සම්බන්ධයෙන් අපිට කියන්න තියෙනවා. සුබදසක් වේවා සියලු දෙනාට මදත් ඔයගොල්ලෝ ඉතලා ඉන්නේ කජමතේ බයික් YouTube නාලිකාවත් එක්ක අද අපි ගෙනලා තියෙනවා පෘතුගාලයේ පැදපු යතුරු පැදියක් මේක ෆුල් මොඩිෆයි කරපු යතුරු පැදියක් මේක ගැන කරන රිවිව් එක තමයි අද වීඩියෝ එක දිගටම මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි දැන් මේකේ එන්ජින් එකේ ඉඳන් පටන් ගත්තොත් එන්ජින් ධාරතාවය සාමාන්‍ය මේකේ ලක්ෂ cc එන්ජින් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ ලක්ෂ cc එන්ජින් එකේ එන සයිලන්සර් එක කොයි විදිහද කියලා. ඒ වගේම තමයි මේකේ මේ විශේෂත්වයක් තියෙන්නේ මේකේ සයිලන්සර් දෙකක් එනවා. උතර මේ සයිලන්සර් දෙකක් එන එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් ආවොත් එහෙම කැමරා දර්ශනයට මෙතන එනවා සයිලන්සර් දෙකක්. හෙඩ් එකෙන් එනවා දෙකක්. ඒ වගේම තමයි ඒක තනි සයිලන්සර් එකකට තමයි මේ පැත්තෙන් ගද්දි ඔයගොල්ලන්ට අවිල්ලා තියෙන්නේ සාමාන්‍යයෙන් ජුපිටර් මේ සයිලන්සර් මොඩල් එකට කියනවා මෙයා කටින්නේ ජුපිටර් කියලා. ඒතර මේ ජුපිටර් එකෙන් තමයි මෙතන එක්සෝස්ට් එක දීලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔය සයිලන්සර් එක සම්බන්ධයෙන් අපිට කතා කරලා ජුපිටර් සයිලන්සර් එක සහ ඒ කියන්නේ ඒකබද්ධ වීමක් තමයි මෙතෙන්ද වෙලා තියෙන්නේ. ඕකයි මේකේ එන්ජින්ම සහ මේ සයිලන්සර් භාවිතය පිළිබඳව අපිට කතා කරන්න තියෙන්නේ. ඉස්සරහා මේ යතුරු පැදී දීලා තියෙන්නේ ඩ්‍රම් බ්‍රේක් එකක්. ඒ වගේම තමයි මේකේ පිටිපස්සට આવුත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේක මිලිමීටර් 250ක වගේ මේකක් ඩිස්ක් බ්‍රේක් එකක් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක මේ බ්ලූටූත් වලින් වැඩ කරන බ්‍රේක් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන බ්‍රේක් එක මෙහෙම අල්ලපුවාම සාමාන්‍ය මේක මේ විදිහට තමයි තියෙන්නේ. මේක අල්ලපුවාම මෙතන පොම්පෙන් බ්ලූටූත් ඔන් වෙනවා. ඊට පස්සේ මෙතන මේ තියෙන කොටසට තමයි බ්ලූටූත් කනෙක්ට් කරගන්නේ. එතකොට මේ හෝස් එක හරහා ගිහිල්ලා තමයි බ්‍රේක් එක වදින්නේ. බ්ලූටූත් වලින් තමයි සම්පූර්ණයෙන් මේක තිරිංග පද්ධතිය කියන්නේ පසුපස තිරිංග පද්ධතිය වැඩ කරන්නේ. දැන් අපි මේක ටයර් සම්බන්ධයෙන් කතා කරොත් එimhe ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉස්සරහා රිම් සයිස් 18 සහ මේක ඇවිල්ලා 500ක ටයර් සයිස් 500 කියලා ඉල්ලුවම ඕනම කඩේකින් දාන්නවා. ඒ වගේම තමයි මෙතන මේ ඩ්‍රම් බ්‍රේක් එකට මෙතන ස්පෝක් තියෙන්නේ. අපි ඔහම පිටිපස්සට ආවොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක පිටිපස්සේ ටයර් සයිස් එක කොහොමද කියලා. පිටිපස්සේ මම කිව්වා බ්ලූටූත් කියලා. ඒ වගේම තමයි පිටිපස්සේ ඉස්සරහා ස්පෝක් වගේ පිටිපස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇලෝ වීල් එකක් දර්ශනය වෙලා තියෙනවා. ඇලෝ වීල් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඒ වගේම මේකේ ටයර් සයිස් එකට આવුත් එහෙම ටයර් සයිස් එක විශාල කරලා තියෙනවා. ඉස්සරහා සාමාන්‍ය 500 නම් පිටිපස්ස සාමාන්‍ය මේක 2500 වගේ. ඒ වගේම තමයි මෙතන ඇලෝ වීල් කියලා මම සඳහන් කරා. ඇලෝ වීල් ඩිස්ක් බ්‍රේක් එකක් එන්නේ මේකේ පිටිපස්සට. ඕකයි මේකේ ටයර් සම්බන්ධයෙන් කතා කරද්දී අපිට කියන්නට තියෙන්නේ. සිග්නල් ලයිට් සම්බන්ධයෙන් කතා කරද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඊටාම කුඩා සිග්නල් ලයිට් එකක් ලබා දීලා තියෙනවා. හෙඩ් ලයිට් එකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක ඉරි විදිහට තමයි තියෙන්නේ. ඉරි විදිහට තියෙද්දි අපිට ගොඩක් රැට අපිට රාත්‍රී කාලය තුල ගමන් කරද්දී මේක ඉරි විදිහට තියෙන හින්දා පාර හොඳට පේනවා. ඒ වගේම තමයි මේක අපි පිටිපස්සටත් ඇවිල්ලා කතා කරන්න මේක සිග්නල් ලයිට් සම්බන්ධයෙන් දැන් මේක ඉම්පොසිබල් එක දාලා තියෙන්නේ. පිටිපස්සට ඉන්විසිබල් එකක් දාලා තියෙන්නේ. ඒතර ඉම්පොසිබල් සහ විසිබල් කියන මේ දෙක තමයි මේකේ සිග්නල් ලයිට් අපිට තියෙන පිටිපස්සට එමු ඊළඟ ෂොට් එකේ. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ මේ ඉන්විසිබල් එකක් කියලා කිව්වම මෙතන මේ විදිහට තියෙනවා ඉන්විසිබල් එකක් තමයි දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් මේක දාදි තමයි කට්ටියට පේන්න තියෙන්නේ. නැතුව දාන්න නැතුව තියෙද්දි මේක සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. මේක දානවා නම් අනිවාර්යෙන් ස්ටාර්ට් කරලා මේ විදිහට තමයි මේක ඉන්විසිබල් එකෙත් දාන්න අපිට පුළුවන්කමක් තියෙන්නේ. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ තෙල් ටැංකිය සාමාන්‍යයෙන් ලීටර් 50ක වගේ තෙල් ටැංකියක් මේකේ තියෙනවා. මේක හර්කියුලිස් කස්ටම් එක සහ මේක පෙට්‍රල් ඩීසල් දෙකම ගහන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ කැප් එකේ කියන්නේ මේ මෝඩියේ ගහලා තියෙනවා. මෙතන ඩීසල් ඔන්ලි කියලා. ඒ කියන්නේ ඩීසල් විතරයි මෙතන යන්න ඕනේ. ඒ වගේම අපිට අවශ්‍යතාවයක් තියෙනවා ඕනනම් පෙට්‍රල් වුණත් මේකට ලබා දීලා මේක ධාවනය කරන්න අපිට
පුළුවන්. අපි දැන් මේකේ සීට් එක, ඒ කියන්නේ ආසනය පිළිබඳව කතා කරද්දී මේකේ ඉදිරිපස සහ පසුපස දෙන්නකට ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම කවුරු හරි මෙතනින් අපිට තියාගෙන මේකේ චැසි අස්සට වගේ තියාගෙන යනවා නම් සාමාන්‍යයෙන් පොඩි දරුවෙක් මෙතනින් මේ කොටස අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ සීට් එක කොයි විදිහටද තියෙන්නේ කියලා. දැන් අපි මේකේ ස්විං ආම් එක සම්බන්ධයෙන් කතා කරොත් ඉග්ලමසන් වලින් තමයි මේකේ ස්විං ආම් එක ගෙනලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොයි විදිහේ ස්විං ආම් එකක්ද ලබා දීලා තියෙන්නේ. 2500 ටයර් එකක් මේක සෙට් වෙනවා. ඒතර ස්විං ආම් එක දෙපැත්තේ වදින්න බෑ. ස්විං ආම් එකත් එක්ක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බ්‍රේක් පොම්පෙට ඔයිල් දාන මේ අපේ ඔයිල් දාන කොටස මෙතන ලබා දීලා තියෙනවා. විශේෂත්වයක් තියෙන්නේ මේකේ බැටරිය පැකට් එකත් එක්කම තමයි මේකට දාන්න ඕනේ. සාමාන්‍යයෙන් පැකට් එකත් එක්ක දාද්දී තමයි හොඳට බැටරිය ධාරිතාවය නිසි ආකාරයෙන් මේකේ වැඩ කරන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. බොක්ස් එක පිටින්ම මේකේ බැටරිය මෙතන ලබා දීලා තියෙනවා. මීටරේ සම්බන්ධයෙන් කතා කරොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 0 ඉඳන් මේක 160 දක්වා යනවා. ඒතකොට මෙතන ට්‍රිප් මීටරේ සහ මෙතන අපි යන කොච්චර දුරක් ධාවනය කරලාද තියෙන්නේ කියන එක මේක තාම මේ ලෝ මයිලේජ් තියෙන. ඒ කියන්නේ වැඩි ගොඩක් දුර පැදලා නැහැ. කිලෝමීටර් 1903කට ආසන්න දුරක් තමයි මේකේ ගිහිලා තියෙන. අපි ස්ටාර්ට් කරලා බලමු කොහොමද හඬ කියලා. අපි දැන් මේ යතුරු පැදිය අපි කියමු මේ ජුපිටර් වලින් ආනයනය කරපු යතුරු පැදියක් සාමාන්‍ය ලෝ මයිලේජ්, ඒ කියන්නේ වැඩි දුරක් දුවපු නැති යතුරු පැදියක්. අපි බලමු මේකට නැගලා මේක ස්ටාර්ට් කරලා කොයි විදිහේ හඬක්ද තියෙන්නේ කියලා. රයිට්, ඕකේ. මෙහෙම අපි ස්ටෑන්ඩ් එක මෙහෙම කරා. අපි දැන් නියුට්‍රල් එකේ ඉන්නේ. හරි, මේ විදිහට මේකේ කික් එක තියෙනවා. හරි. රයිට්. මට හුඩු ගජ. රයිට්, ඉස්සලා වැදුනේ නෑනේ මේ අපි ද්‍රබාත් එක. දැන් අපි මෙහෙම එකක් ගහලා බලමු. මේකේ ක්‍රමයක් තියෙන මේ එයා ක්ලීනරේ සාමාන්‍යයෙන් ගොඩක් නිරාවරණය වෙලා තියෙන්නේ, කෙනාවරණය වෙලා නැහැ. ඒක හන්දා වදින්නෙත් නැති පොඩි උටපටයක් තියෙනවා. රයිට්, අපි දැන් මේ ආකාරයෙන් එයා ක්ලීනර් මේ පැත්තේ වහගත්තා. හරිද? පස්සුව අඩ කොහොමද කියලා. ග්‍රමසාවලින් අපි කිව්වා මේක ජුපිටර් ග්‍රමසාස ඔක්කොම තියෙනවා කියලා. ඒතකොට මේ විදිහේ බයික් එකක් පදිනවා අනිවාර්යයෙන් මේ විදිහේ රයිඩින් ජැකට් ඔක්කොම දාගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් පදින්නේ නැහැ නිකන් එහෙම මෙන් අඩමාන්ට පදින්නේ නැහැ. ෆුල් ෆෝම් එකේ පිකප් එකේ අපි සාමාන්‍යයෙන් සේෆ්ටි එක ආරක්ෂාව, පළමු ආරක්ෂාව. හරි, ඊට පස්සේ අපි හෙල්මට් එක දාගන්න ඕනේ මේ ආකාරයෙන්. ග්‍රමසා පදිනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. හරි, හෙල්මට් එක දාගත්තා. මේ විදිහේ ඒකත් අභ්‍යවකාශගත වෙන ග්ලව්ස් දැන් මේ දෙකත් අවුලන්නේ නැහැ. හරි, මේව දාගන්න ඕනේ. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මේවා දාගෙන පදින්න. රයිට්. ග්‍රමසා උඹම ලේසි නෑ වැඩේ. රයිට්. මට උණු. රයිට්, ඕකේ. අතම තව එකක්. රයිට්, ඔන්නෝක අපේ ග්‍රමසා එකේ කතාව. දැන් අපි ඇවිල්ලා තියෙන අපේ වීඩියෝ එකේ නිමාවට අවසානයේට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ බයික් එකේ වර්ගේ. ඔයගොල්ලෝ හිතලා කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් ලක්ෂ 50ක මුදලක් දෙන්න මම කැප වෙලා ඉන්නවා. ඒක මගේ පොරොන්දුවක්. මේ විදිහේ අලුත් බයික් රිවිව් එකේ ඊළඟ පාර නැවත හම්බෙමු.